පාළු මන්දිරයේ දොරටුව අභියසදී ඇය නතර වූවාය. මීදුම ඇයව වටකර ගනිමින් තිබුණි. නිශ්ශබ්දතාවය බිඳිමින් ඇය ඇතුළට ගියාය. එහි තිබුණේ මරණීය බියක් දනවන අඳුරක් පමණි. කොනක සෙවණැල්ලක් චලනය විය. යමෙකු තමා දෙස බලා සිටින බව ඇයට දැනුනි. ඇය කැඩපත දෙස බැලුවාය. එහි ඇගේ රුවට පිටුපසින් තවත් රුවක් දිස්විය. බියෙන් තැතිගත් ඇය දිව ගියාය. මාලිගාවේ පියගැට පෙළ ඇගේ පියවර හඩින් ගිගුම් දුන්නේය. ඇය අට්ටාලයේ කොටු වූවාය. පිටවීමට මගක් නැත. හුස්ම පවා ඇයට බියක් ගෙන දුනි. අඳුර මැදින් ඇය මතු වූවාය. ඒ මියගිය මනාලියගේ ශාපලත් රුව ඇය අසලමය. අන්තිමේදී ඇය අතුරුදන් වූවාය. මන්දිරේ නැවතත් නිහඬ විය. අඳුර පමණක් ඉතිරි විය. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. අපේ සෝෂල් මීඩියා ෆොලෝ කරන්න. මේ වගේ හොල්මන් වීඩියෝ ඉස්සරහටත් බලන්න. දැන්ම අපේ channel එක subscribe කර සීනුව ලකුණ ක්ලික් කරන්න. අපි තවත් මේ වගේ හොල්මන් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. Thank you.